සුබ දවසක් හැමෝටම. as usual මම උග දවසකට පස්සේ වීඩියෝ එකක් කරන්නේ. මොකද මගේ තියෙන ඇත්තටම කාර්යබහුලයත් එක්ක මට එක දිගටම කරන්න අමාරු නිසා තමයි මගෙන් මෙහෙම වීඩියෝස් රිලීස් වෙන්නේ නැත්තේ. අද නම් මම ආවේ ඔයගලන්ට good news එකක් අරන්, ස්පෙෂල් මැසේජ් එකක් අරන්. ඒක විශේෂයෙන්ම අපේ දෙමාපියන්ට මගේ ළඟට එන දෙමාපියෝ අහනවා කොහොමද පොඩි දරුවන්ගේ ඇහි තියෙන පව එක අඩු කරගන්න කියලා. මෙච්චර කාලයකට එකට විසඳුමක් තිබුණේ නැහැ. අපි කියන්නේ හැමදේම ස්පෙක්ටකල් එක යූස් කරන්න කියලා. දැන් ඇවිල්ලා තියෙනවා ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ලෙන්ස් එකක්. ඒ තමයි size myopia. size myopia කියන්නේ ජර්මන් ලෙන්ස් එකක්. ඒකෙන් අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු ලෙන්ස් එක තමයි පොඩි දරුවන්ට size myopia කියන ලෙන්ස් එක. ගොඩක් හොඳ දෙයක් ඒක. මොකද දරුවන්ගේ ඇහි තියෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අනුව තමයි ඒක බලලා අපිට කියන්න පුළුවන්. ඒ ලෙන්ස් එක යූස් කරන්න පුළුවන් 12 13 අතර වයස් කාණ්ඩයේ දරුවන් සඳහා. ඒ කියන්නේ පොඩි ළමයි ඉඳන් 12 13 අතරේ ඉන්න වයස් කාණ්ඩවල දරුවන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මේකෙන් වෙන්නේ මසල් එක්සර්සයිස් එකක් වගේ දෙයක් වෙනවා. ඒ ලෙන්ස් එක ගත්තොත් ලෙන්ස් එකේ මෙහෙම රින්ග්ස් වගේ තියෙනවා. ඒ රින්ග්ස් වලින් තමයි ඇහැට මර මසල් එකට එක්සර්සයිස් එකක් වගේ වෙන්නේ. එක දිගටම අවුරුද්දක් දාන්න ඕනි. ඒ දැම්මට පස්සේ අවුරුද්දක් යනකොට තියෙන පව එකකින් 0.5 ඩයටරික් වැලියු එකක් අඩු වෙනවා. ඒක වෙනවමයි කියලා තමයි අඳුරලා දීලා තියෙන්නේ. ඇත්තට මේ ලෙන්ස් එකෙන් එක්සර්සයිස් එකක් ඇහැට වෙනවා. මම මේ කියන්නේ ආදරණීය දෙමාපියන්ට ඔයගොල්ලන්ගේ දරුවන්ගේ ඇස් පරීක්ෂාවක් කරගන්නකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ අක්ෂි වෛද්‍යවරයාගෙන් මේ ගැන අහලා වැඩි විස්තර දැනගන්න. එහෙම නැත්නම් මගෙන් අහන්නත් පුළුවන්. මගේ YouTube channel එකේ comments box එකේ ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඔක්කොම දාන්න. මම ඒවට reply කරන්නම්. මට වෙලා තියෙන වෙලාව බලලා ඇත්තටම මේ ලෙන්ස් එක ඔයගොල්ලන්ගේ දරුවන්ට කොහොම හරි අරන් දෙන්න. මොකද ඒකෙන් සේවයක් වෙනවා සහ ඇහි පව එක අඩු වෙනවා. මස්ල් එක්සර්සයිස් එකකුත් ඒකෙන් වෙනවා. මේක තමයි අලුත්ම හඳුනා දුපු ලෙන්ස් එක size myopia. මතක නැත්තම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ නම මතක තියාගන්න size myopia. ඔයගොල්ලෝ දන්නවා size brand එක. size කියන්නේ car size කියන්නේ කැමරා ලෙන්ස් එක. කැමරා එකේ තියෙන්නේ ගොඩක් කැමරාස් වල size ලෙන්ස් එක. ඒකේ clarity එක ගොඩක් වැඩි. size use කරන අය දන්නවා ඒ බ්‍රෑන්ඩ් එකේ ක්ලැරිටි එක කොච්චර හොඳයිද කියලා. ඒ වගේම තමයි මේ size myopia ලෙන්ස් එක. ඔයගොල්ලෝගේ දරුවන්ට මේ ලෙන්ස් එක දීලා බලන්න. ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අනුව මේ ලෙන්ස් එක හදලා අවුරුද්දක් යනකම් කණ්ණාඩිය යූස් කරලා බලන්න. ඔයගොල්ලන්ටත් ඒකේ ප්‍රතිඵලය දැනගන්න පුළුවන්. ඇත්තටම මේක තමයි පව එක අඩු කරගන්න තියෙන හොඳම ලෙන්ස් එක. ඉතින් මොන හරි තිබ්බොත් ඔයගොල්ලෝ මගෙන් අහන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ළඟම තියෙන ඔප්ටෝමෙට්‍රිස් හම්බෙලා ඔයගොල්ලෝ විස්තර දැනගන්න. නැත්තම් මාව කන්ටැක්ට් කරන්න පුළුවන්. thank you very much. මේක හොඳ පණිවිඩයක් මට දෙන්න ලැබුණේ. ඒකයි මම ෂෝට් වීඩියෝ එකක් කරන්න ආවේ. මේක ලංකාවට අඳුරලා දීලත් දැනට සයිස් ලෙන්ස් එක 2 weeks විතර ඇති. ඕගොල්ලන්ගේ දරුවන්ට අනිවාර්යයෙන්ම මේ ලෙන්ස් එකේ දෙන්න. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය ගොඩක් හොඳයි. thank you very much. මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. thank you.